සියලු දෙනාම ආයිබෝවන් කියලා පිළිගන්නවා ක්‍රික්සිලන් ටෝක් YouTube channel එකට. ඉතින් අපි අදත් අරන් ආව වීඩියෝ එකක්. ඉතින් අද අපි කතා කරන්න හදන්නේ ඔක්තෝබර් මාසයේ 19 වෙනිදා ඉඳන් නොවැම්බර් මාසයේ 8 වෙනිදා වෙනකම් පැවැත්වීමට නියමිත ඉන්දු ඕස්ට්‍රේලියානු තරඟාවලිය ගැන මේක ඇතුලේ කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඉතින් අපි අද ඒ ගැන කතා කරන්න තමයි සූදානම් වෙන්නේ. එහෙනම් අපි කෙලින්ම යන් වීඩියෝ එකට. right? वीडियो का पटन गන්න ඉස්සෙල්ලා සියලු දෙනාගෙන්ම කාරුණික ඉල්ලීමක් කරනවා අපේ channel එක subscribe කරන්න ඒ වගේම like එකක් comment එකක් දාන්න අමතක කරන්න එපා. ඔයාලා දාන එක like එකකින් comment එකකින් අපි ඒ වගේ දෙයකින් තමයි අපි inspire වෙන්නේ. ඒ වගේම මොනවා හරි කියන්න දෙයක් තියෙනවා නම් නිවැරදි කරන්න දෙයක් තියෙනවා නම් මේ comment එකක් දාන්න යටින්. right. එහෙනම් අපි දැන් කතා කරන්න හදන්නේ ඉන්දු ඕස්ට්‍රේලියානු තරඟාවලිය ගැන. මේ තරඟාවලියට ODI ඒ කියන්නේ එක්දින තරඟ 3ක් සහ T20 තරඟ 5ක් ඇතුළත් වෙනවා. විශේෂයෙන්ම මේ T20 තරඟ 5ක් ඇතුළත් කරලා තියෙන මේ තරඟාවලියට ලබන අවුරුද්දේ T20 World Cup එකක් එනවා. ඉතින් හැම ටීම් එකක්ම දැන් වැඩියෙන් T20 සෙල්ලම් කරනවා. විශේෂයෙන්ම ලෝක කොසුරාන ඉලක්ක කරගෙන හැම ටීම් එකක්ම triangular series ඒ වගේම bilateral series ඒ වගේ ගොඩක් සෙල්ලම් කරනවා මේ T20 match. මොකද World Cup එක ලබන අවුරුද්දේ නිසා. ඉස්සෙල්ලාම අපි බලමු මේ තරඟාවලියේ දිනවකවානු කොහොමද ඒ කියන්නේ ෂෙඩියුල් එක කොහොමද කියලා මේ තරඟාවලියේ මුලින්ම තියෙන්නේ එක් දින තරඟ. ඒ කියන්නේ one day matches තමයි මේ තරඟාවලියේ පළවෙනියට තියෙන්නේ. ඔක්තෝබර් මාසේ 19 වෙනිදා තමයි පළවෙනි one day match එක තියෙන්නේ. ඒක තියෙන්නේ පර්ත් වල. දෙවෙනි match එක තියෙන්නේ ඔක්තෝබර් මාසේ 23 වෙනිදා. මේ match එක තියෙන්නේ ඇඩිලේඩ් වල. තුන්වෙනි match එක ඔක්තෝබර් මාසේ 25 වෙනිදා. මේ match එක තියෙන්නේ සිඩ්නි ග්‍රවුන්ඩ් එකේ. ඊට පස්සේ තමයි T20 match එක පටන් ගන්න. T20 match 5ක් තියෙනවා. පළවෙනි match එක තියෙන්නේ ඔක්තෝබර් මාසේ 29 වෙනිදා. මේ match එක තියෙන්නේ කැන්බරා වලදී. දෙවෙනි match එක ඔක්තෝබර් මාසේ 31 වෙනිදා තියෙන්නේ. මේ match එක තියෙන්නේ මෙල්බෝර්න් වලදී. තුන්වෙනි match එක තියෙන්නේ නොවැම්බර් මාසේ 2 වෙනිදා. මේ match එක තියෙන්නේ හොබාට් වලදී. හොබාට් වල තියෙන්නේ fast track එකක්. දන්නවා අපි ටෙස්ට් මැච් එකම ගහලා තිනවා අපේ ටීම් එක. හතරවෙනි T20 මැච් එක තියෙන්නේ නොවැම්බර් මාසේ 6 වෙනිදා. මේ මැච් එක තියෙන්නේ ගෝල්ඩ් කෝස්ට් වල. පස්වෙනි මැච් එක එහෙම නැත්නම් අවසාන T20 මැච් එක තියෙන්නේ නොවැම්බර් මාසේ 8 වෙනිදා. මේ මැච් එක තියෙන්නේ බ්‍රිස්බේන් වල. මේ සීරීස් එකේ කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඉස්සල්ලාම අපි බලමු ඔක්කොම විස්තර වල ඉස්සල්ලා මේ තරඟාවලියට නම් කරලා තියෙන දෙපිලේම සංචිත කොහොමද කියලා. ඒ කියන්නේ එක්දින තරඟ සංචිත සහ T20 තරඟ සංචිත කොහොමද කියලා බලමු. අපි ඉස්සල්ලාම ගමු ඉන්දියානු ටීම් එක. ඉන්දියානු ටීම් එකේ එක්දින සංචිතය අපි ඉස්සල්ලා බලමු. මෙතන කතා කරන්න දේවල් තියෙනවා. මම මේ විස්තර ටික පස්සට දානවා. ඉස්සල්ලාම මේ ස්කොඩ් එකේ කවුද ඉන්නේ කියලා මම කතා කරනවා. මේ ස්කොඩ් එකේ ඉන්නවා සුබ්මන් ගිල්. සුබ්මන් ගිල් තමයි නායකයා විදියට ඉන්නේ. රෝහිත් ශර්මා, විරාට් කොහ්ලි, ශේෂර් අයියර්, अक्षरा पटेल, KL राहुल, नीतीश कुमार रेड्डी, वॉशिंगटन सुंदर, कुलदीप यादव, हर्षित राणा, मोहम्मद सिराज, अर्शदीप सिंह, प्रसिद्ध कृष्णा, ध्रुव जुरल, विकेट कीपर यशस्वी जयस्वाल. इंडिया පැත්තෙන් එක් දින තරඟාවලියට නම් කරලා තියෙන මෙන්න මේ සංචිතය. දැන් අපි බලමු ඉන්දියාව පැත්තෙන් T20 වලට නම් කරපු සංචිතය කොහොමද කියලා. ඉන්දියානු T20 සංචිතය ගත්තොත් සූර්ය කුමාර් යාදව තමයි කැප්ටන් විදියට නම් කරලා තින්නේ. ඒ වගේම සුබ්මන් ගිල් උපනායකයා විදියට ඉන්නවා. අභිෂේක් ශර්මා, තිලක් වර්මා, නිතිෂ් කුමාර් රෙඩ්ඩි, ශිවන් ඩුබේ, අක්ෂරා පටෙල්, ජිතේෂ් ශර්මා, වරුන් චක්‍රවර්ති, ජස්ප්‍රීත් බුම්රා, අර්ෂදීප් සිං, කුල්දීප් යාදව, හර්ෂිත් රාණා, සංජු සැම්සන්, රින්කු සිං, වොෂින්ටන් සුන්දර්. ඔන්න ඔය කට්ටිය තමයි ඉන්දියාව පැත්තෙන් T20 වලට නම් කරලා තියෙන්නේ. මේ ගැන අපි විස්තර පස්සේ කතා කරමු. ඊළඟට අපි කතා කරමු ඕස්ට්‍රේලියානු සංචිත ගැන. ඕස්ට්‍රේලියාව පැත්තෙන් ගත්තොත් ඕස්ට්‍රේලියාව එක්දින තරඟාවලියට නම් කරලා තියෙනවා. මිචෙල් මාස් තමයි ඕස්ට්‍රේලියාව පැත්තෙන් ගත්තාම කැප්ටන් විදියට නම් කරලා තියෙන්නේ. ඊට පස්සේ ෂේවියර් බැලට්, ඇලෙක්ස් කේරි, කූපර් කොනෝලි, බෙන් ඩවරිෂ්, නේතන් එලිස්, කැමරන් ග්‍රීන්, ජෝස් හේසල්වුඩ්, ට්‍රැවිස් හෙඩ්, ජෝස් ඉංග්ලිෂ්, Mitchell Owen, Matthew Renshaw, Matthew Short, Mitchell Stark, Adam Zampa. මෙන්න මේ කට්ටිය තමයි ඕස්ට්‍රේලියානු එක්දින සංචිතයට නම් කරලා තියෙන්නේ. දැන් අපි බලමු ඕස්ට්‍රේලියානු T20 සංචිතයට කවුද ඉන්නේ කියලා. T20 මැච් 5ක් තියෙන නිසා ඕස්ට්‍රේලියාව පැත්තෙන් ටීම් එක දැනට මේ සංචිතේ නම් කරලා තිබුණොත් මැදදී තව කට්ටිය වෙනස් කරනවා කියලා ඕස්ට්‍රේලියානු තේරුම් කමිටුව කියනවා. ඒක අපි විස්තරේ පස්සේ කතා කරමු. දැන් බලමු මේ දැනට නම් කරලා තියෙන පළවෙනි තරඟ දෙකට තමයි මේ සංචිතේ නම් කරලා තියෙන්නේ. මේ සංචිතේට කවුද ඉන්නේ කියලා අපි බලමු. මිචෙල් මාර්ෂ් තමයි මේ T20 සංචිතේ නායකයා විදියට ඉන්නේ. ඊට අමතරව ෂෝන් ඇබට්, ෂේවියර් බැලට්, ටිම් ඩේවිඩ්, බෙන් ඩවරිෂ්, නේතන් එලිස්, ජෝස් හේසල්වුඩ්, ට්‍රැවිස් හෙඩ්, ජෝස් ඉංග්ලිෂ්, Matthew Kuhneman, Mitchell Owen, Matthew Short, Marcus Stoinis,
ඇඩම් සැම්පා ඔන්න ඔය කට්ටිය තමයි පළවෙනි T20 මැච් දෙකට නම් කරලා තියෙන්නේ ඕස්ට්‍රේලියාව පැත්තෙන් ගත්තොත්. දැන් අපි කතා කරමු මේ සංචිත දෙකේම විශේෂ ප්‍රවෘත්ති තියෙනවා, ඉන්සයිඩ් ස්ටෝරීස් තියෙනවා. මෙන්න මේ ස්ටෝරීස් ගැන අපි කතා කරමු. ඕස්ට්‍රේලියාව පැත්තෙන් ගත්තොත් ඕස්ට්‍රේලියාව මේ සීරීස් එකට එන්නේ. ඒ කියන්නේ මේ T20 තරඟ වලට එන්නේ ඕස්ට්‍රේලියානු නිත්‍ය නායක පැට් කමින්ස් ඉන්ජර්ඩ් වෙලා තියෙන්නේ. මේ තරඟාවලියට නම් කරලා තියෙන්නේ වැඩ බලන නායකයෙක්. පහුගිය දකුණු අප්‍රිකානු සංචාරයේ හිටියෙත් වැඩ බලන නායකයා විදියට මිච් මාස්. මේ තරඟාවලියටත් එන්නේ මිච් මාස් තමයි කැප්ටන් විදියට. එක්දින තරඟ සහ T20 තරඟ වලට පැට් කමින්ස් ඉන්ජර්ඩ් වෙලා තියෙන නිසා. ඊට අමතරව දකුණු අප්‍රිකානු සංචාරයේ නොසිටි ප්ලේයර්ස්ලා කීප දෙනෙක් මේ ඉන්දියානු සංචාරයට නම් කරලා තියෙන ඕස්ට්‍රේලියානු පැත්තෙන් ගත්තාම ඒ මැතිව් ෂෝට්, මැතිව් රෙන්ෂෝ සහ ඊට අමතරව මිචෙල් ඕවර්. මේ කට්ටිය දකුණු අප්‍රිකානු සීරීස් එකට සෙල්ලම් කරේ නැහැ. මේ කට්ටිය අලුතෙන් ගෙනලා තියෙනවා ඉන්දියානු සංචාරයට. මෙතනින් ගත්තාම මිචෙල් ස්ටාර්ක් ගැන පොඩ්ඩක් අපි කතා කරන්න ඕන. මොකද මිචෙල් ස්ටාර්ක් මේ T20 සංචිතයට නැහැ. ඉතින් දැන් කට්ටිය දන්නවා, හැමෝම දන්නවා මිචෙල් ස්ටාර්ක් T20 වලින් රිටයර් වෙන්න තීරණය කළා තියෙනවා කියලා. ඉතින් පහුගිය සැප්තැම්බර්, ඒ කියන්නේ සැප්තැම්බර් මාසයේ මිචෙල් ස්ටාර්ක් තමන්ගේ T20 රිටයර්මන්ට් එක ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලයට බාර දුන්නා. ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය ඒක පිළිගත්තු බවක් තමයි තියෙන්නේ. මොකද මේ ඉන්දියානු සංචාරයට මිචෙල් ස්ටාර්ක්ගේ නම ඇතුළත් කරලා නැහැ. T20 World Cup එකක් එනවා. ඉතින් ඒ World Cup එකට සෙල්ලම් කරන කට්ටිය මේවට සහභාගී කරලා මේ එක්ස්පීරියන්ස් අරගන්න සීරීස් තමයි මේ යන්නේ. ඉතින් මිචෙල් ස්ටාර්ක්ගේ ඒ රිටයර්මන්ට් ලෙටර් එක ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය බාර ගන්න තියෙනවා. ඒ නිසානේ මේ නම් කළා නැත්තේ. මිචෙල් ස්ටාර්ක්ගේ පැත්තෙන් ගත්තොත් මිචෙල් ස්ටාර්ක් ඇයි මේ හදිසියේ T20 වලින් සමුගන්නේ? මොකද විශේෂ හේතු මොනවද කියලා හොයලා බලද්දී අපිට දැනගන්න ලැබිලා තියෙන්නේ ලබන අවුරුද්ද මේ කාලය සහ ලබන අවුරුද්දේ අගභාගයේ ඒ කාලය වෙනකොට ඕස්ට්‍රේලියානු ටීම් එකට ටෙස්ට් මැච් තියෙනවා ගොඩාක්. දැන් ටෙස්ට් වර්ල්ඩ් චැම්පියන්ෂිප් එකක් තියෙනවා. ඊට අමතරව එක්දින තරඟ බහුලව තියෙනවා. මේ ටෙස්ට් මැච් වලට සහ 2027 එක්දින ලෝක කුසලානයට ફોකස් කරන්න ඕන නිසා තමයි මිචෙල් ස්ටාර්ක් මේ තමන්ගේ T20 රිටයර්මන්ට් එක බාර දීලා තියෙන්නේ කියලා අපිට දැනගන්න ලැබිලා තියෙන්නේ. මොකද දැන් හැම රටේම ප්ලේයර්ස්ලා කැටගරයිස් කරනවා. ඒ කියන්නේ ටෙස්ට් වලට සහ වන් ඩේස් වලට සහ T20 වලට ප්ලේයර්ස්ලා කැටගරි කරනවා. විශේෂයෙන් ඉන්දියාව ගත්තත් අපිට බලා ගන්න පුළුවන් ටෙස්ට් වලට සෙල්ලම් කරන ටීම් එක නෙමෙයි එක්දින වලට සෙල්ලම් කරන්නේ. එක්දින සෙල්ලම් කරන ටීම් එක නෙමෙයි T20 වලට සෙල්ලම් කරන්නේ. ඒ වගේ මොකද මැච් වැඩි, ප්ලේයර්ස්ලා ඉන්ජර්ඩ් වෙනවා වැඩියෙන්. ඒ නිසා ප්ලේයර්ස්ලව ප්‍රොටෙක්ට් කරගන්න ගොඩක් ටීම් මේ රෙස්ට් ඇන්ඩ් රොටේෂන් පොලිසි එක ෆලෝ කරනවා. ඒ අනුව තමයි සමහර ප්ලේයර්ස්ලා විශේෂයෙන් ඕස්ට්‍රේලියාව වගේ එංගලන්තය වගේ රටවල් ටෙස්ට් මැච් වලට ફોකස් කරනවා වැඩිපුර. ඒ කට්ටිය ගොඩක් ටෙස්ට් මැච් ගහනවා. ඒ නිසා විශේෂයෙන්ම මේ මිචෙල් ස්ටාර්ක්ලා වගේ කට්ටිය T20 සෙල්ලම් කරලා මේ ස්පීඩ් ගේම් එකක් T20 කියන්නේ ඒ වගේ ගේම් වලදී ඉන්ජර්ඩ් වෙනවා වැඩි ප්ලේයර්ස්ලා. ඒ නිසා තමයි මේ ප්ලේයර්ස්ලව ආරක්ෂා කරගන්න තමයි මේ වගේ තීරණ ගන්න. ඉතින් ඒවා තේරීම් කමිටුව එක්ක සාකච්ඡා කරලා තමයි මේ තීරණ ගන්නව ඇත්තේ. ඒකට අනුව තමයි මේ මිචෙල් ස්ටාර්ක් රිටයර්මන්ට් එක බාර දීලා තියෙන්නේ කියලා තමයි අපිට ආරංචි වෙලා තියෙන්නේ. ඕස්ට්‍රේලියානු එක්දින සංචිතය ගත්තොත් දකුණු අප්‍රිකානු එක්දින සංචාරයට සෙල්ලම් කරපු ප්ලේයර්ස්ලා කීප දෙනෙක්ට ඕස්ට්‍රේලියානු එක්දින සංචිතයේ තමන්ගේ ස්ථානය අහිමි වෙලා තිනවා. මේ ප්ලේයර්ස්ලා කවුද කියලා ගත්තොත් ඇරොන් හර්ඩ්, මැතිව් කූනමන්, මානස් ලබුෂේන් මෙන්න මේ කියන කට්ටියන් තමයි තමන්ගේ ස්ථාන අහිමි වෙලා තියෙන්නේ එක්දින සංචිතයේ. අනිත් ප්ලේයර්ස්ලා අතහැරලා අපි කතා කරමු මානස් ලබුෂේන් ගැන. මොකද ලබුෂේන් පහුගිය කාලේ හොඳ කී ප්ලේයර් කෙනෙක් විදිහට ඕස්ට්‍රේලියානු සංචිතවල හිටපු කෙනෙක්. ඇයි මේ ලබුෂේන්ව එකපාරට ඩ්‍රොප් කරලා තින්නේ එක්දින තරඟවලින්? මානස් ලබුෂේන් ඕස්ට්‍රේලියානු ODI ස්ක්වොඩ් එකෙන් හලලා තින්නේ ඇයි කියලා හොයලා බලද්දී අපිට දැනගන්න ලැබිලා තින්නේ මේ අවුරුද්දේ අන්තිමට ඉංග්ලන්ඩ් එක්ක ටෙස්ට් සීරීස් එකක් තියෙනවා. ඉතින් මානස් ලබුෂේන් මේ ටෙස්ට් සීරීස් එකට හොඳට එක්ස්පීරියන්ස් කරලා මෙයාව දාන්න ඕන හින්දා මේ ද්වේෂීය තියෙන සිව් දින තරඟාවලියක් ෂෙෆීල්ඩ් පලිය ෂෙෆීල්ඩ් ට්‍රෝෆි එක. ඉතින් මේකට ක්වීන්ස්ලන්ඩ් ටීම් එකට සෙල්ලම් කරනවා මානස් ලබුෂේන්. මේ සීරීස් එකට දාලා එක්ස්පීරියන්ස් අරගෙන ටෙස්ට් සීරීස් එකට යවන්න ඕන හින්දා තමයි මානස් ලබුෂේන්ව ODI ස්ක්වොඩ් එකෙන් හලලා මේ දේශීය තරඟාවලියට සෙල්ලම් කරලා තියෙන. ඉතින් එතකොට අපිට තේරෙනවා ඕස්ට්‍රේලියාව කොච්චර මේ ප්ලේයර්ස්ලව කැටගරයිස් කරලා ඒ තරඟාවලි වලට කොහොමද ලෑස්ති කරන්න කියලා. තරඟ මැච් දිනිල්ල විතරක් නෙමෙයි ඕස්ට්‍රේලියානු
තේරීම් කමිටු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් වලින් බලාපොරොත්තු වෙන්නේ මැච් දිනිල්ල විතරක් නෙමෙයි ප්ලේයර්ස්ලව මේ එක්දින තරඟ වලට වෙනම් ප්ලේයර්ස්ලා ටිකකුත් ටෙස්ට් තරඟ වලට එහෙම දාලා මෙයාලව මික්ස් කරලා ඒක මැනේජ්මන්ට් එක හොඳට කරනවා. එහෙම කළා තමයි ඔස්ට්‍රේලියානු ටීම් එක තමන්ගේ ඔස්ට්‍රේලියානු තේරීම් කමිටුව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් එක මේ මැච් වලට ප්ලේයර්ස්ලව ප්‍රිපෙයාර් කරන්නේ. මේ පාර ඔස්ට්‍රේලියානු තේරීම් කමිටුව අමුතු තීරණයක් අරන් තින්නේ මැච් 5ක් තියෙනවා T20 මැච්. ඉතින් පළවෙනි මැච් දෙකට තමයි මේ නම් කරලා තියෙන සංචිතේ නම් කරලා තින්නේ. ඉතුරු මැච් 3 වෙනකොට සමහර විට ප්ලේයර්ස්ලා යහා මෙහා කරන්න පුළුවන්. ඉතින් මේ කළා තියෙන්නේ මේ තේරීම් කමිටු සභාපති ජෝර්ජ් බේලි මේ තීරණය අරන් තියෙන්නේ ලබන අවුරුද්දේ තියෙන වර්ල්ඩ් කප් එක T20 වර්ල්ඩ් කප් එකට ප්ලේයර්ස්ලව මේව කරන්න ඕන ඉඳ මාරු කරලා ප්ලේයර්ස්ලව රොටේට් කරලා ප්ලේයර්ස්ලට එක්ස්පීරියන්ස් දෙන්න ඕන ඉඳ තමයි මැච් දෙකකට පස්සේ සමහර විට ප්ලේයර්ස්ලව මික්ස් කරන්න පුළුවන්. මෙන්න මේ අවස්ථාව ගන්න ඕන ඉඳ තමයි පළවෙනි මැච් දෙකට විතරක් වෙනම සංචිතයක් නම් කරලා තියෙන්නේ. ඔස්ට්‍රේලියාව දැන් T20 වලට පළවෙනි T20 මැච් දෙකට සංචිතය නම් කරලානේ තියෙන්නේ. ඒ නම් කරපු සංචිතයේ ඉන්නවා දකුණු අප්‍රිකානු සංචිතයේ හිටපු නැති ප්ලේයර්ස්ලා කීප දෙනෙකුත්. මෙතනින් නේතන් එලිසා ජෝෂ් ඉංග්ලිෂ් මේ කියන ප්ලේයර්ස්ලා දෙන්න දකුණු අප්‍රිකානු සංචාරයේ හිටියේ නැහැ ඔස්ට්‍රේලියානු ස්ක්වොඩ් එකේ T20 ස්ක්වොඩ් එකේ. මේ ප්ලේයර්ස්ලා දෙන්නව දාලා තිනවා T20 ස්ක්වොඩ් එකට ඉන්දියාවේ. තේරීම් කමිටු සභාපති ඔස්ට්‍රේලියානු තේරීම් කමිටු සභාපති ජෝර්ජ් බේලි මෙන්න මෙහෙම කතන්දරයක් තමයි මේ සම්බන්ධයෙන් කියන්නේ. We have named a squad for the ODI series and first 2 games of the T20 series as there will be some management through the back end of the series as individual prepare for the summer through the Sheffield Shield cricket. ඊට අමතරව ජෝර්ජ් බේලි මෙන්න මෙහෙම කතන්දරයකුත් කියනවා the majority of the T20 squad will remain together as it's an important period in the build towards the World Cup next year. However, we are trying to strike a balance to ensure we prepare certain individual for the test series ahead. එහෙම තමයි ජෝර්ජ් බේලි කියන්නේ මෙන්න මේ සංචිත නම් කරපු එක සම්බන්ධයෙන්. right. අපි දැන් බලන්න හදන්නේ ඉන්දියාව පැත්තේ තියෙන විශේෂ නිවුස් මොනවද කියලා. ඉන්දියාව පැත්තෙන් ගත්තොත් ඉන්දියාව පැත්තේ විශේෂම නිවුස් එක වෙන්නේ ඉන්දියාව පැත්තේ විශේෂම ප්‍රවෘත්තිය වෙන්නේ ඉන්දියානු නිත්‍ය නායකයා රෝහිත් ශර්මාට තමන්ගේ නායකත්වය අහිමි කරලා තියෙනවා මේ තරඟාවලියේදී. ඉතින් මේ තරඟාවලියේදී රෝහිත් ශර්මාගේ නායකත්වය අයින් කරලා දීලා තින්නේ ශුබ්මන් ගිල්ට. ශුබ්මන් ගිල් තමයි දැන් ටෙස්ට් ටීම් එකේ නායකයා විදියට ඉන්නේ. ඉතින් ශුබ්මන් ගිල්ට තමයි මේ එක්දින නායකත්වයක් දීලා තින්නේ. ඊට අමතරව වයිස් කැප්ටන් උපනායකයා විදියට ශේෂ අයියර්ට දීලා තිනවා වයිස් කැප්ටන් එක. දැන් මේ රෝහිත් ශර්මාව නායකත්වයෙන් අයින් කරපු එක ගත්තොත් දැන් රෝහිත් සහ කෝලි විරාට් කෝලිත් මේ තරඟාවලියට ඉනවා. දැන් විරාට් කෝලි රෝහිත් ශර්මයි පහුගිය T20 World Cup එකෙන් පස්සේ 2024 තිබුණු T20 World Cup එකෙන් පස්සේ T20 වලින් රිටයර් වුණා. ඊට පස්සේ දැන් පහුගිය කාලේ ටෙස්ට් වලිනුත් මේ ඩබල් මේ දෙන්න තමයි සීනියර් ප්ලේයර්ස්ලා විදියට ඉන්නේ ඉන්දියාවේ. මේ දෙන්න ටෙස්ට් වලිනුත් අයින් වුණා. දැන් වන් ඩේ ටීම් එකේ කැප්ටන් එකත් ගලවලා තියෙනවා. මොකද දැන් ගලවලා දීලා තියෙනවා ශුබ්මන් ගිල්ට. 2027 වර්ල්ඩ් කප් එකක් වෙනවා. දැන් මේ 2025 මේ යන්නේ ඔක්තෝබර් මාසේ. ඊට පස්සේ දැන් ලබන අවුරුද්ද 2026 27 තියෙන වර්ල්ඩ් කප් එකට දැන් ඉන්දියාව ලෑස්ති වෙනවා අලුත් නායකයෙක් එක්ක අලුත් ටීම් එකක් එක්ක. ඉන්දියාව දැන් ලහිලහියේ ලෑස්ති වෙනවා. ගිය පාර ෆයිනල් ආව බැරි වුණා. මේ පාරවත් ඊළඟ පාරවත් ෂොට් එක දෙන්න හදන්නේ මේ තිඹුරුපත් හදාගෙන. රෝහිත් ශර්මා ගැන අපි පොඩ්ඩක් කතා කරන්න ඕන. මොකද රෝහිත් ශර්මා කියන්නේ විශේෂිත නායකයෙක්. මොකද ගත්තොත් රෝහිත් ශර්මා තමයි ICC trophies ඒ කියන්නේ ICC International Cricket Council එක විසින් ඕගනයිස් කරන සියලුම තරඟාවලි වල අවසාන මහා තරඟයට ෆයිනල් එකට ඉන්දියානු ටීම් එක ගෙනාපු එකම නායකයා තමයි රෝහිත් ශර්මා. ICC එක සංවිධානය කරන trophies මොනවද? ICC එක සංවිධානය කරනෝ ටෙස්ට් ලෝක කුසලාන තරඟාවලිය. ඊට අමතරව එක්දින ලෝක කුසලාන තරඟාවලිය, T20 ලෝක කුසලාන තරඟාවලිය, ඊට අමතරව චැම්පියන්ස් ලීග් ශ්‍රූයන්ගේ කුසලානය. මෙන්න මේ කියන හතරෙම ඉන්දියානු ටීම් එක ෆයිනල් වලට ගේන්න රෝහිත් ශර්මාට පුළුවන් වෙලා තියෙනවා. ඒ කියන්නේ 2024 T20 World Cup එකේ ඉන්දියාව ෆයිනල් ගෙනාවා. ෆයිනල් එකේ ඉන්දියාව දින්නා. ඊට අමතරව 2025 මේ අවුරුද්දේ චැම්පියන්ස් ට්‍රෝෆි එකේ ඉන්දියාව ෆයිනල් එකට ගේන්න රෝහිත් ශර්මාගේ නායකත්වයට පුළුවන් වුණා. ඒකේ ඉන්දියානු ටීම් එක දිනුවා නවසීලන්තේ රෙහිව. ඊට අමතරව 2023 එක්දින ලෝක කුසලානේ ෆයිනල් එකට ඉන්දියානු ටීම් එක ගේන්න රෝහිත් ශර්මාගේ නායකත්වයට පුළුවන් වුණා.
ඒ මැච් එක පරාදයි ඕස්ට්‍රේලියාවට. ඊට අමතරව 2000 ටෙස්ට් චැම්පියන්ස් ට්‍රෝෆි එකේ ඉන්දියානු ටීම් එක තමයි ෆයිනල් ආවේ. හැමෝටම මතක ඇති කාටද පෙරදුනේ කියලා. සමහර පෙරදුනා ඉන්දියානු ටීම් එක ටෙස්ට් චැම්පියන්ස් ට්‍රෝෆි එකේ ඉන්දියාව තමයි ෆයිනල් ආවේ. ඉතින් එතකොට අපිට බලා ගන්න පුළුවන් පහුගිය කාලය තුල සියලු ICC ඉවෙන්ට් වලදී ඉන්දියාව ෆයිනල් ඇවිල්ලා තිනවා රෝහිත් ශර්මාගේ නායකත්වයේ යටතේ. එතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඇයි මෙච්චර දෙයක් කරපු රෝහිත් ශර්මාගේ කැප්ටන්සි එක ගැලෙව්වේ කියලා. මේ ගලවන්න ඉන්දියාව කියන්නේ ඉන්දියාව ජයග්‍රහයි පිපාසයෙන් ඉන්න රටක්. උන්ට ඕන දිනන්නම තමයි කොයි වෙලාවෙත්. ඉතින් ඒක සාධාරණයි. BCCI එක කොහොමත් හදන්නේ ප්ලේයර්ස් ලව ફોකස් කරලා නෙමේ රට. ඒ කියන්නේ ක්‍රිකට් එක ફોකස් කරලා තමයි එයාලගේ ප්ලෑන්ස් තියෙන්නේ. ප්ලේයර් ගේ නම මොකක් වුණත් විරාට් කොහ්ලිද කවුද කියලා වැඩක් නැහැ. එයා ෆේල් නම් එයාගේ ස්ථානය අහිමි වෙනව කොහොමත්. ස්ථිරයි කියලා එහෙම විශේෂම කට්ටිය කවුරුත් නැහැ. හැමෝම ක්‍රිකට් වල තමයි බලන්නේ. ක්‍රිකට් කියන මේ පොදු සාධකයේ ක්‍රිකට් විදියට තමයි ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය හෙවත් BCCI එක බලන්නේ. එයාලට නම් වැඩක් නැහැ. කොච්චරද ගහලා තියනවද ඒ වැඩක් නැහැ. ෂොට් එක දෙනවා මොනවා හරි වුණොත් මේ ප්‍රධාන හේතු විදියට බැලුවොත් රෝහිත් ශර්මාගේ කැප්ටන්සි එකට ගහලා යන්න කැප්ටන්සි එකට කෙලවෙන්න හේතු වුණු ප්‍රධානම සාධක ගත්තොත් 2023 එක්දින ලෝක කුසලානය ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව ෆයිනල් ආවා. ඉන්දියාවේ තමයි මේ සීරීස් එක තිබුණේ. ෆයිනල් එකට ඉන්දියාව ආවා. ඉන්දියාවේදීම ඉන්දියාව පරාද කරා ඕස්ට්‍රේලියාව. මෙන්න මේක පළවෙනි එක. දෙවෙනි එක ටෙස්ට් චැම්පියන්ස් ට්‍රෝෆි එක. ඉන්දියාව කාලෙක ඉඳන් බලන් ඉන්නේ ඔය ටෙස්ට් චැම්පියන්ස් ට්‍රෝෆි එකක් දිනන්න. ඉතින් කාලයක්ම දත කාලා ෆයිනල් එකට ආවා ඉන්දියානු ටීම් එක ටෙස්ට් චැම්පියන්ස් ට්‍රෝෆි එකේ. හැබැයි සරදුනා ලකුණු 209ක දැවැන්ත පරාජයක් ලැබුවා. මේක දෙවනි සාධකේ. තුන්වෙනි සාධකේ මේ අවුරුද්දේ තිබුණු බෝඩර් ගවස්කාර් ට්‍රෝෆි එක. මේ ටෙස්ට් ට්‍රෝෆි එක ඕස්ට්‍රේලියාවේ තිබුණේ මේ සීරීස් එක රෝහිත් ශර්මාගේ නායකත්වයේ යටතේ 3-1 විදියට පෙරදුනා. ඉතින් මේක තමයි රෝහිත් ශර්මාගේ කැප්ටන්සි එක හෙලවෙන්න තුන්වෙනි සාධකේ. හතරවෙනි සාධකේ නවසීලන්තේ. නවසීලන්තයයි ඉන්දියාවයි අතර තිබුණා සීරීස් එකක්. ඉන්දියාවේදී ටෙස්ට් සීරීස් එක ඉන්දියාව 3-0ක් විදියට පෙරදුනා රෝහිත් ශර්මාගේ නායකත්වයේ යටතේ. මේකෙදි හොඳට වැඩ දැම්මා ස්පිනර්ස්ලා. ස්පින් බෝල් කෝච් හිටියේ අපේ රංගන හේරත් මහත්තයා. ඉතින් රංගන හේරත්ගේ මේ උපදෙස් ගුරු හරුකම් මැද්දේ නවසීලන්තය ස්පිනර්ස්ලාගෙන් ඇඹරුවා ඉන්දියාවට. මේ රංගන හේරත්ගේ මෙන්න මේ කෝචින් ස්පින් බෝල් කෝච් හිටියේ රංගන හේරත්. මෙන්න මේ රංගන හේරත්ගේ මෙන්න මේ ගුරු හරුකම් මැද්දේ නවසීලන්තයේ හිටපු ස්පිනර්ස්ලා ටික හොඳට ඇඹරුවා ඉන්දියාවට. ඒ අනුව 3-0ක් විදියට සීරීස් එක කෑවා. මෙන්න මේ කරුණු හතර තමයි රෝහිත් ශර්මාගේ කැප්ටන්සි එක ගහලා යන්න බලපාපු සාධක. ඊට අමතරව ගත්තොත් අපිට සාධාරණ හේතුවක් තියෙනවා කල්පනා කරන්න. රෝහිත් ශර්මාට දැන් අවුරුදු 38ක්. අවුරුදු 38ක් සෙල්ලම් කරලා තිනවා. දැන් රෝහිත් ශර්මාලා කැප්ටන්සි එක කොහොමත් බාර දෙන්න කාලේ හරි. ඒ නිසාම තමයි අලුත් නායකයෙක්ට ඉන්දියානු ක්‍රිකට් එක බාර දීලා තින්නේ. සුබ්මන් ගිල් තමයි මේ අලුත් නායකයා විදියට ඉන්නේ. T20 වල ඉන්නේ වෙනස් නායකයෙක්. T20 වල ඉන්නේ සූර්යා කුමාර යාදේව්. T20 වලට සූර්ය කුමාර යාදේව් ඉන්නවා. ටෙස්ට් වලට සහ එක්දින වලට මේ දැන් මේ සීරීස් එකේ ඉඳන් මං හිතන්නේ සුබ්මන් ගිල්ට බාර දීලා තිනවා. ඊට අමතරව ශේෂර අයියර් වයිස් කැප්ටන් විදියට නම් කරලා තිනවා. හර්දික් පාණ්ඩයා හිටියා වයිස් කැප්ටන් කාලයක්. හැබැයි මේ හර්දික් පාණ්ඩයා මේ සීරීස් එකට නෑ. ඒෂියන් කප් එකේදී ඉන්ජර්ඩ් වුන නිසා මේ සීරීස් එකට වයිස් කැප්ටන් විදියට දාලා තින්නේ ශේෂර අයියර්. රයිට්. ඔන්න ඔය විස්තර ටික තමයි දැන් මේ ඉන්දු ඕස්ට්‍රේලියානු තරඟාවලිය ගැන අපිට තියෙන්නේ. අපි මේ තරඟාවලියට සෑහෙන්න ફોකස් කරනවා. මේ තරඟාවලියේ විස්තර අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා අපේ channel එකෙන්. ඉතින් අපේ channel එක subscribe කරන්න, ඒ වගේම like එකක් comment එකක් දාන්න. මේ තරඟාවලිය ආරම්භ වුණු ගමන් පටන් ගත්ත ගමන් අපි මේ match ගැන කතා කරනවා අපේ channel එකෙන්. එහෙමනම් අදට මෙච්චරයි වීඩියෝ එක. අපි ගිහිල්ලා එන්නම්. සියලු දෙනාටම ජය වේවා.